हाँ මේ නේ කසු මාර විදිහට මහන්සිනේ දුවලම. හා මේ මං හිතුවේ සුද්දා මේ ඒ හොල්මන අපේ පස්සේ පැන්නුවේ මරන්න කියලා අපිව. ඒ සුද්දා ඒ හොල්මන හැදුවේ අපිව මරන්නද? නෑ බං උඹත් එක්ක ආජිත කරලා හිලා කරන්න තමයි ඌ ආවේ. මේ සුද්දා මේ මං ආතල් නෙවෙයි ගන්නෙ මේ තිරාවට කියන්නේ. ඒ හොල්මන ඉත් දන්නේ රැට අපිව හොයාගෙන නෑ. හරි ඒවා එතකොට බලමුක මොකක් හරි කරන්න. මාදේ ගියා පණ්ඩිතකමට හොල්මන්ගේයක් බලන්න. එහෙම කියන්න එපා බං සමන්. ඒකින් අපි පොඩි ආතල්ලෙකුත් ගත්තනේ. ඔව් බන් සමන්. ඒ ගත්ත ආතල්ලෙක් ගැනවත් සතුටු වෙලා අපි යන් ගෙදර. බලමු මේ හොල්මන ආයේ අපිට කරදර කරන එකක් නැති වෙයි. හා මේ යමන් අපි 4 දෙනාම ගෙදර. හැ අර හොල්මනට විච්ච බය විල්ලම අමතක වෙන්න. විහිළු කතා බලන්න කියලා ටීවී එක ළඟට ආවට අපෝ බයෙත් බෑ. මොකක්ද ඒ සද්දේ? මල්ලේ. මේ අර හොල්මන නේද? අයියෝ මා බේරගනියෝ. අයියෝ මේ මල්ලි දැන්වත් බොරුවට බය වෙන්න එපා. ඔයා මාව නිදහස් කරානේ. ඒකට මං ඔයාලා කියන ඕන දෙයක් කරනවා. ඕන දෙයක් ඉල්ලද්ද මං කරනවා. හරි එහෙනම් මට වතුර බෝතලයක් ගෙනල්ලා දෙන්නකෝ. ඔයා කියන දෙයක් තමයි මල්ලි. අම්මා වතුර බෝතලේ මූණට ගහන්න කියලා නෙවෙයි කිව්වේ ගොම්බූතය. අයියෝ මල්ලි මේ පොඩ්ඩක් ඔය ඩාන් වෙනවා ඩූන් වෙනවා. ඕවා ගැන එච්චර හිතන්න එපා. ඔයා නම් කියයි මගේනේ තා පොඩ්ඩේ උණ්ඩක පුච්ච කැඩෙන්නේ. බං උඹේ මූණට බෝතලේ වැදුනහම උඹට උණ්ඩක පුච්ච කැඩෙනවා නා. උඹට heart attack එහෙම එන්නේ වෘෂණ කෝෂවලද? වෘෂණ කෝෂ ගැන මම උඹට කිව්වයි කියලා හිතාගනින්කෝ. ඒක නෙවෙයි මෙතන ගෙදර කට්ටිය ඉන්නවා. අපි යන්කෝ මගේ කාමරේට. ආපෝ වෙන කවුරු හරි දැක්කොත් එහෙමනම් ඉවරයි. යන්. මල්ලිගේද මේ කාමරේ? ඔව් ඉතින්. නැත්තම් ඔයා හිතුවද මේ මම වෙන කාගේ හරි කාමරයකට ඔයා වික්කන් ආවා කියලා? නෑ මේ කාමරේ තියෙන විදිහ දැකලා මං එහෙම ඇහුවේ. මේ ඕන් නැති කුණහරප වැඩක් නෑ. මට කියනවාද ඔයාට තව කරන්න පුළුවන් මොනවද කියලා භූත බලේ. මල්ලි කියන ඕනේ දෙයක් කරන්න පුළුවන්. කියන්නකො මල්ලි මොන හරි මං කරලා දෙන්නම්. හරි එහෙනම් අර පුටු උඩ තියෙන මගේ ස්කූල් බෑග් එක මට පොඩ්ඩක් අරන් දෙන්නකෝ. මල්ලි කිව්වනම් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙයි. අයියෝ මොකද්ද ගොම්බූතියෝ ඒ කරේ? දැන් තොට එකපාරකුත් කිව්ව නේද මගේ මූන්ට එවන්න එපා කියලා. හරි ඉතින් මම මල්ලිටත් කිව්වනේ පොඩ්ඩක් ඩාන් වෙනවා ඩෝන් වෙනවා කියලා. බං මල්ලි. ඔය බෑග් ඇවිල්ලා මේ මූණේ වැදිලා උඹට ඔච්චර හරියක් වෙන්න උඹ මොනවද බං ඔකසේ දාන් ඉන්නේ ගල්ද? ගල් මම උඹට කියන්නේ. පොඩ්ඩ අරහෙට් වෙලා හිටපන් මට වදයක් වෙන්න නැතුව දැන් මට පොඩ්ඩක් අමාරුයි. මල්ලි කියන දෙයක් තමයි. මං යනවා එහෙනම්. ඔය දැන් රෑ වෙලානේ නිදා ගන්න. හෙට උදේට හම්බෙමු. මේ යක්කුන්ගෙන් වැඩ ගන්නුන් කොහොම ඉන්නවද දන්නේ නැහැ. මේ සුද්දා ඊයේ නම් හැබැයි සුප්පිරියට බය වුණානේ. මං හිතුවේ බං රෑ ඇවිල්ලා ඒ හොල්මන අපිව බය කරයි කියලා. මට නම් ප්‍රශ්නයක් උනේ නෑ. මං සුද්දා ඔබ බය කරාද මං ඒ හොල්මන ඇවිල්ලා නෑ? බොන්ට දැම්ම කියලා බෑ ඒ කතාව. නෑ. ඌ ආවේ නෑ රෑ. උට පාර හොයාගන්න බැරි වෙන්නේ නැති බං. හැබැයි මං නම් නියමෙට බය වුණා. යමුද වෙලාවක ආපහු ඒ ගෙදර බලන්න. අනේ මේ කසුන් මං කිව්වා කියලා හිතාගනින්කෝ. මේ ටීචර් එනවා. අර ගිහලා ඉඳගනි ඉක්මන් කරපන්. ආයිබෝවන් ටීචර්. අද අපි පාඩම කරන්න යන්නේ භූතයෝ ගැන.
ඕගොල්ලෝ කවුරු හරි දැකලා තියෙනවද භූතයෝ කියන්නේ කවුද කියලා? දැකලා තියෙනවා ටීචර්. නෑ ළමයා බොරු කියන්න එපා. භූතයෝ කියලා දෙයක් නෑ ලෝකේ. භූතයෝ කියන්නේ හොල්මන්නේ. හොල්මන් කියන්නේ හෙලවෙන මනසට. ඇත්තටම එහෙම කට්ටියක් නෑ. නෑ ටීචර්. අපි S2 දැක්ක භූතයෙක්. නෑ ළමයෝ බොරු කියන්න එපා. සුද්ද මේ ඕක කියලා වැඩක් නෑ. මේ වයසක කට්ටිය හිතන්නේ ඒගොල්ලෝ තමයි හැමදේම දන්නේ කියලා. ඔව් ඒක නම් සිරාපන් සැමනියා. ඔය කට්ටිය එච්චර ඔහොම කියනවනම් මට මෙතන හොල්මනක් ඉන්නවා කියලා ඔප්පු කරලා පෙන්නන්න. ඔප්පු කරලා පෙන්නුවොත් මම විශ්වාස කරනවා. ටීචර් මේ තප්පර 30ක් ඉන්න. හොල්මන් අයියේ එන්න. මල්ලි ඇයි මට කතා කරන්නේ? කියන්නේ මොනවද ඔයාට ඕනේ? මේ ඇත්තටම හොල්මනක් නේද? අයියෝ බේරගන්න. ටීචර් සිද්ද බිම. සුද්දා උඹ මේ හොල්මන වඳුරනවද බං? උඹ අපිට කිව්වේ නෑනේ. මං කියන්න ගියේ නෑ බං උඹලා බය වෙයි කියලා. දැන් හරිනේ අමාරුව. ටීචර් සිහිය නෑ. මේ භූතයෝ ඔයාට බැරිද අපෝ අපේ ටීචර්ගේ සිහිය අරගන්න? ඒ වැඩේ කරන්න බෑ මල්ලි. මට පුළුවන් සිහිය නැති කරන්න විතරයි. ඇති කරන්න බෑ. අයියෝ උඹත් මොන જાතියක භූතයේද මන් දන්නේ. මේ කල්පනා කරපන් කවුරු හරි එන්න ඉස්සෙල්ලා මොකක් හරි කරන්න. කීරි අප්පට සබංගාපේ කිව්වලු පිනා එනවා. ඉවරයි. මේ භූතයෝ මොකක් හරි කරලා අපේ ටීචර්ට සිහිය ගනින්කෝ බං මොකක් හරි කරපන්. දැන් සැරයක් කිව්වනේ මල්ලි. මට සිහිය ගන්න බෑ. හැබැයි මට ඕගලන්ගේ ටීචර්ගේ ඇඟට වැහිලා ටීචර් වගේ රඟපාන්න පුළුවන්. ඔය තියෙන මරුව අදහස කරපන් ඉක්මන් කරලා අර පිනා එනවා ඉක්මන් කරපන්. එමේ පිනා ඇවිල්ලා මගේ පස්සට අන් දෙකින් ඇන්නොත් එහෙම මොකද කරන්නේ? අයියෝ මේ ඔය එන්නේ අම්මල් මේ පිනා වළංකඩක් ගෙන නෙවෙයි. ඔය එන්නේ අපේ ඉස්කෝලේ පිනා. ඉක්මන් කරපන්. අයියෝ මල්ලි කලින් කියන්න එපේ. ඕම් බලාගන්න මල්ලි මගේ වැඩ. හරිද? මේ හොල්මන් අයියේ වැඩේ අනාගන්න නැතුව ගාන්ට වැඩේ දෙන්න. මල්ලි හිටහන්කෝ බය වෙන්නේ නැතුව මන් දෙන්නම්කෝ වැඩේ. ටීචර් මොකද්ද කරන පාඩමද? අයියෝ වට ඒකනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මෝලකෝ ගුරුවරියක් වෙලත් ඉස්කෝලේ විදුහල්පතිට ගරු කරන්න දන්නේ නෑනේ. අයියෝ මේ ගොම්බූතයා දාගෙන ගම කනවා. අයියෝ උඹ ලොකුද? කනවතෝ මරාගෙන කනවා දෙනකනින්තෝ. එහෙමද? මම බය වෙයි ඈ. ආන්නේ නිකක් පාලයන් ටීචර් යන්න. එහෙමද? එහෙනම් මේක රහද කියලා පොඩ්ඩක් බලන්නකෝ. අරු 2යි ගැහුවේ. පිනා බිම. දැක්කනේ මල්ලි මගේ වැඩ. මගෙත් එක්ක කාටවත් හැප්පෙන්න බෑ. අයියෝ භූතයෝ ඔය ඇඟෙන් දැන්වත් එළියට එන්න. නැත්තම් මල විනාශයක් වෙන්නේ. මල්ලි බලන්නකෝ සොට් 2යි දුන්නේ. අම්බල් මේ පිනා බිමනේ. මොනා කෙසේ වෙතත් අම්බල් මේ පිනා විසින් අපේ ටීචර්ගේ රැකියාව පිළිබඳ තීරණයක් ගනු ලබනු ඇතයි කියා මං සිතනවා තව පොඩ්ඩ වෙලාවකින්. හම්මෝ ළමයෝ මේ කෝබන් උඹලගේ ටීචර් දැන් මෙච්චර ළමට පහර දීලා දැන් පේන්නවත් නැහනේ. ටීචර් ගියා টয়ලට් එකට. එහෙනම් මං යනවා. මෙන්න හොල්මනක්. හැබැයි මොනවා වුණත් මල්ලි අම්මල් මේ පිනා නම් සුපිරියට බය වුණා. අම්මල් මේ පිනා කෙසේ වෙතත් අපේ ටීචර් සිහියෙන් ඉස්සෙල්ලා ඒ උඹ ඉස්සෙල්ලා ඵලයන් නැත්තම් heart attack හැදිලා මෙතන මැරෙයි. ගෙදරදී හම්බෙමු. යන්න. ඔබ ගෙදර ඵලයන් ගිහලා මගේ කාමරේට හිටපන්. කාමරෙන් එළියට බහින්න එපා ඈ. ඵලයන් මම ගෙදර ඵලයන් මම එකමාරට ඉවරලා එන්න. ටීචර් නැගිටින්න. මේ සුද්දා ගියාදේ හොල්මන. මං නම් නිවාඩු දානවා. සති 2ක් මං නිවාඩු දානවා. උඹලා මගේ පීරියඩ් එකේ ඕන දෙයක් කරගනි. මං යනවා. ඇත්ත ටීචර්? ඇත්තම තමයි. මේ ඉස්කෝලේ නම් මහා හොල්මන් ගුහාවක්. මං යනවා. සති 2ක් නිවාඩු දාලා ගිහින් ගුරුන් වහන්සේ කෙනෙක් හම්බ වෙනවා. මං යනවා. උඹලා ඕන දෙයක් කරගනි. රිලීෆ් දාන්නත් එපා කියන උඹලා ආසයිනේ ඒකට. අඩේ මේ අපිට මේ පීරියඩ් එකේ ආතල් එකේ ඉන්න පුළුවන්. උඹලා hina වෙලා හිටපන්කෝ. මොකද? මට තාම බයයි බං. ඔව් බං මටත් බයයි. ඔබලා බය නොවී හිටපන්කෝ. උඹලා දෙන්න වරෙන්කෝ අදහස් අපේ ගෙදර. මයිකවත් එක්කන් වරෙන්කෝ.
මම ඔබට ඒ භූතය වඳුන්වා දෙන්න. හවස වරෙන් අනිවාර්යෙන්. හරි එහෙනම් සුද්ද හවස උඹලා ගෙදර අපි හොඳේ. අපිට රයිස් දාපන් ඈ. රයිසුයි හොඳට කන්න දෙසටුයි දීපන් ඈ. ඔව් සුද්ද. හරි. දැන් මල් ළඟ ඉන්නේ ඕව මවනේ මැෂින් එක කන්නේ. උඹලා බය නෙවෙයි හිටපන්කෝ. යම ඉක්මනට යම. දැන් මේ කොහෙද යන්න හදන්නේ යමන් කියලා. යකෝ පීටි පීරියඩ් එක යමන් ග්‍රවුන්ඩ් එකට.